ඇත්තටම රටකට ජනාධිපතිවරයෙක් අවශ්‍යද අපේ වගේ රටකට? අනිවාර්යයෙන්ම අපි වගේ රටකට අත්‍යවශ්‍යයි. අවශ්‍යයට වඩා අත්‍යවශ්‍යයි කියලා මම කියනවා. හේතුව අපි වගේ ඉස්සරහ අපි හිටියේ දුප්පත් රටක් විදිහට. දැන් අපි සලකන්නේ දුප්පත් රටක් විදිහට නෙමෙයි, දියුණු වෙමින් පවතින රටක් විදිහට. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටක් ඊළඟට අපි ගෙනියන්න අවශ්‍ය වෙන්නේ දියුණු රටකට. එහෙනම් දියුණු රටකට ගෙනියන්න නම් අත්‍යවශ්‍ය වෙනවා අපි වගේ රටකට ජනාධිපතිවරයෙක්. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් දැන් අත්‍යවශ්‍යයි. ඒකේ ආයේ කාරණා දෙකක් නැහැ. ඒ නිසා අපි ප්‍රිය ශ්‍රාවක හිතමිතුරනි අපිට තෝරගන්න සිද්ධ වෙනවා ජනාධිපතිවරයෙක්. එතකොට දැන් ඔබතුමා කියන අපේ රටට ජනාධිපතිවරයෙක් අත්‍යවශ්‍යයි කියලා. ඇයි ජනාධිපතිවරයෙක් අවශ්‍ය වෙන්නේ? ජනාධිපතිවරයෙක් හිටියොත් කියන්නේ රටේ ගෙදර ගත්තොත් ගෙදරත් ඉන්නවනේ නායකයෙක්. ගමක් ගත්තොත් ගමටත් ඉන්නව නායකයෙක්. එහෙනම් රටටත් ඉන්න අත්‍යවශ්‍යයි නායකයෙක්. ඒතර ඒ රටේ නායකයාගේ දැක්ම සහ රටේ නායකයාගේ මෙහෙවර එයා දකින්නේ කොහොමද රට ගැන, මිනිස්සු ගැන දකින්නේ කොහොමද, රටේ ආර්ථිකය ගැන දකින්නේ කොහොමද, අධ්‍යාපනය දකින්නේ කොහොමද, මේ හැම අස්සක් මුල්ලක් නැරම තියෙන රටේ අංශ පිළිබඳ පැහැදිලි අවබෝධයක් දැක්මක් තිබුණොත් විතරයි ජනපතිවරයෙකුට අපි වගේ දියුණු වෙමින් පවතින රටක් ඉහළට ඔසවා තබන්න ශක්තියක් එන්නේ. ඒ නිසා ජනාධිපතිවරයෙක් සිටිය යුතුමයි කියලා නැවතත් මම කියනවා.